එක් දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පිතිකරුවෙක් නොවන්නේ මින් කවුද? A. සචින් තෙන්ඩුල්කර්, B. විරේන්ද්‍ර සෙවාග්, C. රෝහිත් ශර්මා, D. විරාට් කෝලි. මේ ප්‍රශ්නේ කියන්නේ වන් ඩේ වල එක්දින ජාත්‍යන්තර තරගයකදී සචින් ටෙන්ඩුල්කර් අනිවාර්යයෙන්ම මම හිතනවා එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කරන්න ඇති අනිවාර්යයෙන්ම. එයාගේ වාර්තා දිහා බැලුවෙන් පස්සේ සචින් ටෙන්ඩුල්කර් අනිවාර්යයෙන්ම ගසන්න ඇති කියලා මම හිතනවා. හැබැයි විරාට් කෝලි ගත්තොත් එක්දින ජාත්‍යන්තර ක්‍රීඩාවලදී හොඳට එයාට හොඳ ස්ට්‍රයික් රේට් එකක් තියෙනවා. හැබැයි එයා ද්විත්ව ශතකයක් වාර්තා කරපු අවස්ථාවක් ද්විත්ව ශතකයක් වාර්තා කරපු අවස්ථාවක් රෝහිත් ශර්මත් ද්විත්ව ශතක වාර්තා කළා තියෙනවා මේ ළඟදිත් එක මැච් එකකට හොඳට ගහලා තිබුණා. හැබැයි ඒක ද්විත්ව ශතකයට යන්න බැරි වුණා මේ මැච් එකේදී ඉංග්ලන්ඩ් වලට ගහනකොට. විරේන්ද්‍ර සෙවාග් මම හිතනවා සචින් ටෙන්ඩුල්කර් විරේන්ද්‍ර සෙවාග් ඒ යුගලය තමයි මේ මැච් වලට සාමාන්‍යයෙන් ඇවිල්ලා තියෙන ඒ කාලේ. එතකොට එයා ගතින් විරේන්ද්‍ර සෙවාග් යතින් ද්විත්ව ශතක ලකුණු 200ක් වාර්තා කරන්න ඇති කියලා මට හිතෙනවා. ඔයාට තව 50-50 අවස්ථාව තියෙනවා. මම 50-50 අවස්ථාව පාවිච්චි කරන මේ වෙලාවට. මට ඒක තහවුරු කරන්න 50-50 අවස්ථාව ගන්න. මම ඒක තහවුරු කරනවා. අපි 50-50 අවස්ථාව ගන්නවා අරුන්ද සිල්වා. විරාට් කෝලි, රෝහිත් ශර්මා. කරකවල මම රෝහිත් ශර්මා කියන ආන්සර් එකට උත්තර දාන්න C. ෆයිනල් ආන්සර්. ෆයිනල් ආන්සර් රෝහිත් ශර්මා. මේකේ එක්කෙනෙක් ඉන්නවා වැඩිම ලකුණු වරන් තියෙන 183යි. ද්විත්ව ශතක 3ක් තියෙනවා මේ දෙන්නගෙන් එක්කෙනෙකුට. අපි උත්තරේ බලමු.